සෑයක් හැදීමෙන් පින කුයි වගේද? යම් කිසි කෙනෙක්ගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට හිත පහදවගෙන වඳිනවද? ඒ වන්දනාවම නිවනට මූලික කාරණය වෙනවා. එහෙනම් සෑරජාණන් වහන්සේ නමක් කරවීම, වන්දනා කිරීම, ඒ සෑරජාණන් වහන්සේ නමක් ගැන හිත පහදවා ගැනීම, කාලෙන් ධනෙන් ශ්‍රමයෙන් උපස්ථාන කිරීම ගැන කවර කතා? ඒ පින මහත්ඵලයි, මහා නිසංසයි. වැලිසෑයක් කරවපු පින්බලයටත් අරහත් විටපත් වෙලා අරහත් සුවයෙන් උදන් වෙනු මහරහතන් වහන්සේලාගේ විස්තර තියෙනවා. සෑයකට මලක් පූජා කළා, සෑයක් ළඟ පහන් දැල්වලා, සෑයට වටෙන් කරලා, සෑයට හොනු පිරියම් කරලා, සෑයට වැලි මලුවක් හදලා ඒ පින්බලෙන් නිවන් දැකපු රහතන් වහන්සේගේ ජීවිත කතා පේනවා. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනයේ මේ ස්තූප කරවීම, ස්තූප රාජන් වහන්සේලාට වන්දනා කිරීම, ගෞරව සම්පයුක්ත වීම සුළුපඩු පිනක් නෙවෙයි. ඒ පින ගණන් කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ජීවිත මෙච්චර විපාක දෙනවා කියලා. ඒ නිසා සද්ධාවන්ත පින්වතුනි, පින් ඇති පින්වතුනි, පුළුවන් තරම් සෑරජාණන් වහන්සේලා වඳින්න, ගෞරවයෙන් වඳින්න, මල් පහන් පූජා කරන්න, සෑරජාණන් වහන්සේලා ළඟ බුදු ගුණ කියා වඳින්න, සෑරජාණන් වහන්සේලා ළඟ කුසල් සිත් උපදවගෙන වඳින්න. මේ දුක් කන්දරාවෙන් නිදහස් වෙන්න ඔබට බොහෝ ආශිර්වාදයක් ලැබෙනවා මේ පින්වල. ඔන්න සෑරජාණන් වහන්සේ නම කරවීමේ පින හකුලුවා කිව්වා. මහත්ඵලයි, මහනිසංසයි. මහත්ම ඵලය තමයි පින්වතුනි අරහත් ඵලය. මහා ආනිසංසය තමයි අමා මහ නිවන් සුව. ඒ සහිතුයි හපිතා නරසිංහ වට්ට සුමට්ට සුසංපීත ගීහෝ සීහහනු